දැන් මම දකින විදිහට මේ විදුලි බල පනත ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ගන්ධබ්බ අවස්ථාවකදී මේ විදුලි බල පනත ගන්ධබ්බ වෙලා. රූෆ්ටොප් සෝලා 20.90ට අඩු වෙනකොට කොමිසම උඩ බලාගෙන හිටියේ ඇයි? බිලියන ක විතර ඒ වගේ වහලවල් වල තියෙනවා රජයේ ආයතනවල. අපිට ගල් අඟුරු එයිද? ඉන්ධන එයිද? දැන් බලන්න ආයතන දෙකකින් පඩි අරන් තියෙනවා මේ හිටපු සභාපතිතුමා. පුනර්ජනනීය බල ශක්තිය වැඩපිළිවෙල කඩා වැටලාද මේනොට? පුනර්ජනනයක් නොඑක් අභියෝග මතුවලා තියෙනවා. ඒ අභියෝග කොහොමද ජයගන්නේ එක දෙවැනි එක කොහොමද අපි ඉදිරි කාලය තුල පුනර්ජනනීය බල ශක්තිය පාවිච්චි කරන්නේ? දැන් මෙතනත් කියන කරුණ වලට අදාළව ගත්තොත් එහෙම මේකේ කොමිස් ගහන්න බැරි නිසා මේ වැඩපිළිවෙල අසාර්ථක කරනවා කියලා චෝදනා වුණා නේද? ඒ ගැන අපිට කියන්න දන්නේ නැහැ. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. SL පන්සල. මට ප්‍රථමයෙන් අහන්න සිද්ධ වෙනවා උත්තර නැතුණත් මේ වෙලාවේ මහජන උපදේශනය මේ සිද්ධ වෙන්නේ මොන විදුලි බල පනත අනුවද කියලා. 2009 විදුලි බල පනත 43 6 වගන්තිය ප්‍රකාරව මේ පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධයෙන්ද මිල තීරණය කිරීම හෝ ඒ වගේම නව විදුලි බල පනත 2024 අංක 36 පනතින්ද කියලා. දැන් මම දකින විදිහට මේ විදුලි බල පනත ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ගන්ධබ්බ අවස්ථාවකදී මේ විදුලි බල පනත ගන්ධබ්බ වෙලා. ඒ නිසා මම හිතන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවටත් ප්‍රශ්නයක් ඇති. මේ වෙලාවේ මම හිතනවා නීතිපතිතුමා මේ අවස්ථාවේදී වහාම මැදිහත් වෙන්න ඕනේ. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතන්නේ මේ නිලධාරීන් මේ ප්‍රශ්නේ පැටලිලා ඉන්නවා කියලා මම හිතනවා. ඒ නිසා දැන් අලුත් පනත අනුව නම් 2024 අංක 36 කියන පනත යටතේ සම්පූර්ණ බලය ඔබතුමාලට තියෙනවා. දැන් හැන්ද තියෙන්නේ ඔබතුමාලගේ අතේ. ඒ නිසා දැන් බලය තියෙනවා. එදා බලය තිබුණේ නැහැ. එදා ඇමතිවරුන්ට තිබුණේ බලය. දැන් අද ඔබතුමාලට පැවතිලා තියෙනවා. එහෙනම් තියෙන්නේ දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ. දැන් මේවා පැවැත්තුවා හොඳයි. ආරම්භක පියවරක් හැටියට අපි මේකේ අඩිතාලම දානවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් තියෙන්නේ ක්‍රියාත්මක කරන්න. තව ඒ වගේම 2024 ජූලි මාසයේ කැබිනට් තීන්දුවෙනුත් ඒක තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමාලා මට මතකයි 2024 ජූලි 15 මේ 37 27 කරපු වෙලේ ලියුමක් ඇරියා. ඒ ලියුමට උත්තර ලැබිලා අධ්‍යක්ෂක ජනරාල්තුමාත් ඉන්නවා ළඟ. ලියුමට උත්තර ලැබිලාද? මේවා පසු විපරම් කරාද? ඒ නිසා මේ 37 27 වෙලා 27 අද දැන් රූෆ්ටොප් සෝලා 20.90ට අඩු වෙනකොට කොමිසම උඩ බලාගෙන හිටියේ ඇයි? 43 6 වගත්තියෙන් ඔබතුමාලට බලතල තිබුණා. දැන් මේවා ක්‍රියාත්මක නැහැ. දැන් මං සතියකට කලින් ඇවිල්ලා ලිපියකුත් දුන්නා ගරු සභාපතිතුමාට ඇඩ්‍රස් කළා. අපේ යාපැත්තේ ඉන්න අධ්‍යක්ෂකතුමා වගේ තමයි බාරගත්තේ. දැන් තාම මට පිළිතුරක් ලැබුණේ නැහැ. මං කව වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා මේක අවලංගු කරන්න. විදුලි බල මණ්ඩලයට ඕන විදිය කරන්න කොමිසමේ මේ පනතේ බලතල දීලා නැහැ නේ ඒගොල්ලන්ට. ඒ නිසා උඩ බලාගෙන ඉඳියා. ඒ නිසා මේ ටික ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ වගේම තමයි ඊගාවට මේ 43 වෙනි වගන්තිය උල්ලංඝනය කරමින් මේ වන විට මේ ගත්තු තීරණය සෝලා මිලගණන් අවලංගු කිරීමේ නිවේදනයක් කොමිසම විසින් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒක මේ පැය 24ක් ඇතුළත කරන්න පුළුවන් දෙයක් බලතල තියෙනවා 52ේම තියෙනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්න සභාපතිතුමා වැඩ පෙන්නන්න පුළුවන්. මෙන්න අවස්ථාව. වැඩ පෙන්නන අවස්ථාව. ඒ නිසා 2024 පනත දැන් බලාත්මකයි. ඒක බලාත්මකයි. නැත්තම් 43 6ට යන්න. මේ දෙකේම තියෙනවා. ඒ නිසා අපි දන්නවා ජූලි මාසේ අර මං කියපු කැබිනට් තීන්දුවත් මම නැවත කියන්නේ බලතල තියෙනවා කියන එක ඔප්පු කරන්න. එහෙනම් වහාම මේ විදුලි ගාස්තු තීරණය කිරීමට බලපානවා මේක. ඊට පස්සේ ඊළඟ කාර්යයේදී අපිට මේක බලපානවා. ඒ නිසා මේක වහාම සොයා බැලිය යුතු කරුණක් හැටියට මං කියනවා. ඒ වගේම තමයි දැන් මේ ගහලා තියෙන සෝලා තියෙනවා එන ජාතික අපරාධයක්. පන්සල් වල ආගමික ස්ථානවල
දැන් මේ දේශපාලඥයෝ ගත්තු තීන්දුව හින්දා දැන් ලස්ස පහට ඇස්තමේන්තු කරනවා වයරක වහල උඩ තියනවා මීටරයක්වත් ඒ මිනිස්සු අදින්නේ නැහැ. ඒව නතර වෙලා. දැන් මේවා ආයෝජනය කළා ඩොලර් ගෙවලා මේවට දැන් අපිට මේ අය කරගන්න ක්‍රමයක් නැහැ. අපරාධ මේ සල්ලි රටේ. මේවා මං හිතන්නේ ඩොලර් බිලියනක විතර ඒ වගේ වහලවල් වල තියෙනවා රජයේ ආයතනවල. එතකොට ඒ වගේම තමයි මේ සැලසුම් ක්‍රියාත්මක කරන්නේ. මේ සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ කොමිෂන් සභාවට මේ අධීක්ෂණයක් තියෙනවා. මං අද උදේ දැක්ම පොඩ්ඩක් කියව බුදුසසුනේ දැක්මක් තියෙනවා මේක. ඒක දැක්ම බල්ලට ගිහිල්ලා තියෙන කොමිෂමේ දැන්. සමා වෙන්න එහෙම වචනයක් කිව්වට. ඉතින් ඒ නිසා මේක අන්තර්ජාතික මට්ටමේ ප්‍රවණතාවයකට ගේන්න ඔබතුමාලගේ දැක්මේ කියලා තියෙනවා. හැබැයි අපේ රටේ ඉංජිනේරුවන්ට සෝල බෑලු. එතකොට මේකට පැහැදිලි කිරීමක් කරන්න. මේ අන්තර්ජාතික මට්ටමත් එක්ක කොහොමද යන්නේ කියලා. එදා සෝල හොඳයි කියපු සභාපතිතුමා දැන් සෝල හොඳ නැහැ කියනවා. මේක මාර කතාවක්නේ. එතකොට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන එක මේ ආණ්ඩුවේ ක්‍රමවේදයක්. මේගොල්ලෝ ප්‍රතිපත්ති දෙකක් හැදුවා වෙන ආණ්ඩුවලට වඩා. එකක් රට අනුත්‍ර ප්‍රතිපත්තිය අනිත් එක NPP ප්‍රතිශක්ති බලශක්ති රාමුව. ඉංජිනේරුවෝ ගොඩක් එකතු වෙලා හැදුවේ. දැන් මේක කොතනද තියෙන්නේ? දැන් බලන්න මේ හිටපු සභාපතිතුමා දැන් ආයතනයක සභාපතිකම කරන ගමන් රිනෝවබල් වලට එනර්ජි වලට විරුද්ධව වැඩ කරනවා. ලැබියාවන් අතර ගැටණයක්. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්. මේක අල්ලස් පනතේ 107 වගන්තිය. තවත් 107 දෙක වගන්තිය නෝ වැරදි. දැන් මේවා කොමිසම අධීක්ෂණය කරන්න ඕනේ නැද්ද? දැන් කොමිසම තමයි මහ ජනතාව වෙනුවෙන් ඉන්නේ. දැන් මේවා අධීක්ෂණය කරලා මේවට පිළිතුරු සපයන්න ඕනේ කොමිසම. ඉතින් ඒ නිසා මම කියනවා ඒ වගේම තමයි ඩීසල් නැප්තා. දැන් මේක ගැන කොමිසම හොයන්නේ නැද්ද? දැන් මේ හිරු එළිය ගැන තියෙන රුදාව ඩීසල් නැප්තා වලට නැත්තේ ඇයි? දැන් ඒවා ඩොලර් දීලා හැමදාම ගේනවා. දැන් බලන්න මේ යුද්ධය ඇවලුණා නම් මොකද වෙන්නේ? මුකුත් නැහැ. අපිට ගල් අඟුරු එයිද? ඉන්ධන එයිද? දැන් හිරු එළියේ යුද්ධයේ හින්දා අපිට පාඩුවක් එන්නේ නැහනේ. දැන් ඔන්න ඊගා ප්‍රශ්නේ මේක ඇවිලුණා. ඒ වගේම තමයි දැන් මේ ශේෂ්ත්‍රයේ දසදහස් ගාණක් ඉන්නවා රැකියාව වේදෙන අය. දැන් කොමිසමත් මං හිතන්නේ මිලියන ගණන් වියදම් කරනවා NEQ සහතික දෙන්න. දැන් මේ අයට මොකද වෙන්නේ? නැත්නම් ඉතින් ආණ්ඩුවට කියලා මේ යුද්ධයටවත් යවන්න ලෑස්ති කරමු. මේ අය වෙන මොනවා කරන්නද? ඒ නිසා මොකක් හරි ක්‍රමවේදයක් දෙන්න මේ පෞල් ජීවත් වෙන්න. ඒ නිසා අවසාන වශයෙන් මං කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලය. දැන් මෙතන මම දැක්කේ නෑ උදේ හිටියද දන්නේ මං සමා වෙන්න ඕනේ උදේ හිටියේ නම්. ඉතින් මේ අයගේ ඉලක්කකෝ. අනිත් එක දැන් 2030 වෙන විට පුනර්ජනනීය බලශක්තිය කියයි 2050 කියයි කෝ. දැන් මේවා 2016 ඉඳලා කියනවනේ. 2017 දේශපාලඥයෝ කිව්වා සමෘද්ධිලාභින් ව්‍යවසායකයෙක් කරනවා කිව්වා. ගෙවල් ලස් එකට ගහනවා. කෝ ගැහුවද? ලස් එකට තියා 10000කටවත් ගැහුවද? එතකොට ඒක ඇවිල්ලා එහෙම ආව 2019 ගෝඨාභය මහත්තයා ආවට පස්සේ 130 කිව්වා. ඊට පස්සේ ඒක රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් වුණා. විදුලි බල මණ්ඩලයේ මාස ගාණක් නෙමෙයි අවුරුදු ගාණක් උත්තර දුන්නේ නැහැ. කොමිෂන් සභාව මට මතක විදිහට ලියුම් 2-3ක් කැරියා. දැන් මේවට 2016ම තියෙනවා විශේෂ ගැසට් පත්‍රයක් රාජකාරී නොකර ඇරීමේ වරද. අවුරුදු 7ක්ද 10ක්ද සිරදඬුවම් පමුණවන්න පුළුවන්. ඒ නිසා මේව කෙරෙහි හැන්දාතේ තියෙනවා මම නැවතත් කියන්නේ. ඒ නිසා මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න. ඒ නිසා කාලය අවසන් නිසා කියන්න දේවල් බොහොමයක් තියුවත් ඒ නිසා මම කියනවා අර වගේ නිලධාරී දැන් බලන්න ආයතන දෙකකින් පඩි අරන් තියෙනවා මේ හිටපු සභාපතිතුමා උපාසක බක රාකෝප්ප දෙක දැන් මේ වගේ අය ගැන අධ්‍යයනය කරලා කටයුතු කරන්න කියමින් මගේ කතාව අවසන් කරන ස්තුතියි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පුනර්ජනනීය බලශස්ත්‍ර ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය පිළිබඳ අවශ්‍ය කරුණු කාරණා දැනගැනීම පිළිබඳ සියලුම පාර්ශවකරුවන්ගේ අදහස් විමසීමක් සිද්ධ කරනවා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී.
මෙහිදී මෙම පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම සිද්ධ කරන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ 17 වෙනි වගන්තිය ප්‍රකාරවයි. ඒ අනුව කොමිෂන් සභාව තම තීන්දුව තීරණ ගැනීමේදී සියලු පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම අවශ්‍ය බව සඳහන් කරලා තියෙනවා. මෙම අදහස් විමසීම සඳහා සියලුම පාර්ශව සහභාගී වෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි පෞද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පරිසර අධිකාරිය, ආයෝන මණ්ඩලය, මහවැලි අධිකාරිය ආදී සියලුම රාජ්‍ය සංවිධාන, ඒ වගේම සාමාන්‍ය පාරිභෝගිකයින්, විදුලි පාරිභෝගිකයින්, ඒ වගේම විවිධ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධකයින්, බැංකු ආදී සියලුම පාර්ශවයන් අද දින මෙම අදහස් දැක්වීමට සහභාගී වෙනවා. පාර්ශව 62ක් අදහස් දැක්වීමට කැමැත්ත පළ කරලා තියෙනවා විවිධ කරුණු සම්බන්ධයෙන්. අද දවස පුරාම මෙය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙනවා. මෙම මහජන උපදේශයෙන් පසු කොමිෂන් සභාව අගෝස්තු මාස අවසන් වීමට ප්‍රථම බලාපොරොත්තු වෙනවා රජයට ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රතිපත්තිය පිළිබඳ පොලිසි ඇඩ්වයිස් එකක් දෙන්න. ඒ වගේම ඊළඟට බලාපොරොත්තු වෙනවා මෙයින් මතුවන කරුණු කාරණා සැලකිල්ලටගෙන නීති රේති රෙගුලාසි සකස් කිරීමට මෙම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේකට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන ටික එකතු කළා මෙම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනයට රාජ්‍ය යාන්ත්‍රණය තුලින් කරන්න පුළුවන් උපරිම සහයෝගය දක්වන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවත් සලකලා බලන්න. පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙල කෙරීගෙන යනවා. දැනටත් විශාල වශයෙන් පුනර්ජනනීය බලශක්තිය එකතු වෙනවා. නමුත් ඒ එක්කම නොඑක් අභියෝග මතුවලා තියෙනවා. ඒ අභියෝග කොහොමද ජයගන්නේ එක, දෙවැනි එක කොහොමද අපි ඉදිරි කාලය තුල පුනර්ජනනීය බලශක්තිය පාවිච්චි කරන්නේ සෑම ක්ෂේත්‍රයකටම. උදාහරණයක් හැටියට දැන් අපි විදුලි ක්ෂේත්‍රය ගැන පමණක් නෙමෙයි අපි හිතමු ප්‍රවාහනය සඳහා පවා පුනර්ජනනීය බලශක්තිය කෙසේද පාවිච්චි කරන්නේ, ඒ තුලින් කොහොමද විදේශ විනිමය අවම කරගන්නේ, ඒ තුලින් කොහොමද මේවා ලාභයට ලබා දෙන්නේ, ඒ තුලින් කොහොමද මිල ස්ථාවර කිරීමට කරන්නේ යන ආදී කරුණු පිළිබඳ කොමිෂන් සභාවේ අවධානය දැඩි ලෙස යොමු වෙලා තියෙනවා. දැන් මෙතනක් තියෙන කරුණු වලට අදාළව ගත්තොත් එහෙම මේකේ කොමිස් ගහන්න බැරි නිසා මේ වැඩපිළිවෙල අසාර්ථක කරනවා කියලා චෝදනාවක් නේද? ඒ ගැන අපිට කියන්න දන්නේ. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න. SL පන්සල.